මේ සිදුවීම මම ඔබට කියන්නේ මීට අවුරුදු 10කට විතර කලින් මගේම මිත්‍රයෙකුට මුහුණ දෙන්න සිද්ධ වුණු ඔහුගේ මුළු ජීවිතේම උඩු යටි කුරු කරපු අත්දැකීමක් ගැන. ඔහුගේ නම කසුන්. කසුන් කියන්නේ කොළඹ ප්‍රසිද්ධ සමාගමක වැඩ කරපු ත්‍රාසයට සහ සංචාරයට හරිම කැමති තරුණයෙක්. මේ කතාවේ සත්‍යතාවය ගැන ඔබට සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒත් මේකේ තියෙන සමහර නම්ගම් විතරක් මම වෙනස් කරලා තියෙන්නේ ඒ අයට වෙන්න පුළුවන් අනවශ්‍ය බලපෑම් වළක්වන්න ඕන නිසායි. එහෙනම් අද අපි කතාවට යමු. මේ සිද්ධිය පටන් ගන්නේ 2014 අවුරුද්දේ කසුනුයි එයාගේ යාළුවෝ 4 දෙනෙකුයි එකතු වෙලා නුවර එළිය පැත්තේ කඳුකරේ කවුරුත් වැඩිය නොයන තැනක කඳ උරු බඳින්න සැලසුම් කළ අවස්ථාවේදී එයාලා තෝරගත්තේ නාගරාජ කන්ද කියලා හඳුන්වන තේ වතු වලින් වටවුණු හුදෙකලා කඳු වැටියක්. මේ නම හැදෙන්නට හේතු වෙලා තිබුණේ කන්දේ ඉහළට යන්න නාගයෙකුගේ දරණයක් වගේ හැඩයට පිහිටලා තිබුණු ගල් පර්වත නිසයි. ගමේ මිනිස්සු මේ කන්දට කිව්වේ නාමලී. ඒ කියන්නේ නාග කන්ද කියලා. එයාලා කසුන්ලට අවවාද කළේ මහත්තයෝ ඔය කන්දේ රැට නවතින්න නම් එපා. හොඳ දෙයක් නෙමේ රැට නවතින්න යන එක. නාමලේ අම්මා එළියට බහින වෙලාවල් තියෙනවා. එසේ ගමේ මිනිසුන් කිව්වා. කසුන්ලා මේ කියන කතාව hina වෙලා අහක දැම්මා. මේ ගමේ මිනිසුන්ගේ මිත්‍යා විශ්වාසනේ. එසේ කියමින් ඔවුන් කන්ද නගින්න පටන් ගත්තා. හවස් වෙද්දී එයාලා කන්දේ සමතලා තැනක් හොයාගෙන කූඩාරම් ගහගත් අතර හිතාගන්න බැරි තරම් ලස්සන දර්ශනයක් එතනට පෙනුණා. පහලින් තේවතු ඈතින් කඳු වැටි හරිම නිස්කලංකයි. රෑ බෝ වෙලා ගිනිමැලයක් ගහගෙන සින්දුවක් කියලා කාලා බීලා හැමෝම නිදාගන්න කූඩාරම් වලට ගියා. ප්‍රශ්නේ පටන් ගත්තේ මධ්‍යම රාත්‍රිය පහුවෙලා පාන්දර 2ට විතර. කසුන්ට එකපාරටම ඇහැරුණේ කවුදෝ ගෑනු කෙනෙක් හරිම දුක්බර විදිහට දෙමළ භාෂාවෙන් නැලවිලි ගීයක් කියන සද්දෙටයි. ඒ සද්දේ හරිම මිහිරි වුණත් ඒකේ තිබුණේ හදවත පසාරු කරගෙන යන ශෝකයක්. ඒ සද්දය ආවේ කූඩාරමට ටිකක් එහායින් කැලෑව පැත්තෙනුයි. කසුන් හිතුවේ ගමේ කවුරු හරි කියලා. එයා ටෝච් එක අරගෙන කූඩාරමින් එළියට බැස්සා. ඒත් එක්කම එයා දැක්කා එයාගේ යාළුවෙක් වුණු රවිත් එළියට බහිනවා. මචං උඹටත් ඒ සද්දය ඇහුණද? කසුන් එසේ ඇසුවා. ඔව් බං මොකද්ද බං ඒ අමුතු සින්දුව? රවි ඇහුවේ ටිකක් බයෙන්. දෙන්නම ටෝච් එක ගහගෙන සද්දය ආපු පැත්තට හිමීට ගියා. ගිනි මැලේ තිබුණු ගිනි අඟුරු වලින් යන්තම් එළියක් පැටිලා තිබුණා. එතකොට තමයි එයාලා ඒ දේ දැක්කේ. කඳවුරු බිමෙන් මීටර 20ක් විතර එහායින් ලොකු ගල් පර්වතයක් උඩ සුදුම සුදු සාරියක් ඇඳගත්ත ගෑනු කෙනෙක් ඉඳගෙන ඉන්නවා වගේ ඡායාවක් ඔවුන්ට පෙනුණා. ඒ ඡායාවේ කොණ්ඩය දිගයි. බිම ගෑවෙන තරම්. එයා හිටියේ එයාලට පිටුපාලා. අර දුක්බර නැලවිලි ගීය ආවේ එයාගෙන්මයි. ඔවුන් දෙදෙනාට එය තහවුරු වුණා. කසුන්ටයි රවිටයි
ඇඟේ ලේ වතුර වෙන්න පටන් ගත්තේ ඒ ඡායාව දැකීමෙනුයි. මේ මාරේ මේ කෙලිමැද්දේ ගෑනු කෙනෙක් මෙතනට එන්න කොහොමත් විදියක් නැහැ. එකපාරටම ඒ ගෑනු කෙනා සින්දුව කියන එක නවත්තලා දැම්මා. ඊළඟට සිද්ධ වුණේ හිතා ගන්නවත් බැරි දෙයක්. එයාගේ දිග කොණ්ඩය හරියට පණ තියනවා වගේ. නාගයෝ පොළොව පහුරු ගන්නවා වගේ සරසර ගාලා බිම දිගේ එයාලා ඉන්න පැත්තට එන්න පටන් ගත්තා. කසුන් දුවපන්! රවි එසේ කෑ ගසමින් දුවන්නට පටන් ගත්තා. දෙදෙනාම බයේ වෙවුල කූඩාරම් පැත්තට දිව්වා. එයාලා දුවනකොට පිටිපස්සෙන් ඇහුනේ අර ගෑනු කෙනා යනුවෙන් නාගයෙක් වගේ හඬක් නගනවාත් එක්කමයි. එයාලා කූඩාරම් වලට රිංගලා අනිත් යාළුවෝ ටිකත් ඇහැරෙව්වා. කසුන් වෙවුලන අතින් කූඩාරමේ ෂිප් එක වහනකොටම දැක්කේ අර දිග කොණ්ඩයේ කෙළවරවල් කූඩාරම ගාවටම ඇවිත් බවයි. පැය භාගයක් විතර යනකල් හැමෝම හුස්ම ගන්නෙත් නැතුව බයේ ගුලි ගැහිලා හිටියා. එළියෙන් කිසිම සද්දයක් ආවේ නැහැ. ටික වේලාවකින් එයාලගේ යාළුවෙක් වුණු සමන් හිමීට කූඩාරමේ ෂිප් එක ඇරලා එළිය බැලුවා. මචං කවුරුත් නැහෙනි දැන්. සමන් එසේ කිව්වා. හැමෝම හිතුවේ හීනයක් දැක්ක කියලා. ඒත් කසුනුයි රවි දෙන්නම එකම දේ දැකපු නිසා ඒක හීනයක් වෙන්න විදිහක් නෑ කියලා එයාලා දෙන්න තීරණය කළා. එළි වෙනකල් ඉඳලා පුළුවන් තරම් ඉක්මනට පහළට බහින්න ඔවුන් දෙදෙනා සැලසුම් කළා. පාන්දර 5ට විතර යම්තම් එළිය වැටිගෙන එනකොට එයාලා බඩු මුට්ටු ටික පැක් කරගන්න පටන් ගත්තා. එතකොට තමයි ඔවුන් දැක්කේ ඔවුන්ගේ කූඩාරම් වටේටම පොළවේ හරියට නාගයෙක් ගියා වගේ පාරවල් සටහන් වෙලා තිබ්බා. ඒ සිදුවීම දැකලා හැමෝම හොඳටම බය වුණා. එයාලා පුළුවන් තරම් වේගෙන් කන්ද බහින්න පටන් ගත්තා. පහළ ගමට ආවට පස්සේ එයාලා වෙච්ච දේ ගමේ හිටපු වයසක තේ දළු නෙලන අම්මා කෙනෙක්ට කිව්වා. ඒ මිනිහයාගේ මූණ එක පාරටම අඳුර වුණා. අනේ දරුවනේ මම කිව්වේ නැද්ද එහෙ යන්න එපා කියලා. තමසොල්ලා දැකලා තියෙන්නේ නාමලේ අම්මාව. මේ කන්දට අරක්ගත් ආත්මයක්. ඊට පස්සේ ඒ වයසක අම්මා කියපු කතාවෙන් රැස්ව සිටි අපිව ගල් ගැහුණා. මීට අවුරුදු ගානකට කලින් ඉංග්‍රීසි කාලේ මේ තේවත්තේ වැඩ කරපු ලස්සන දෙමළ කෙල්ලෙක් ඉඳලා තියෙනවා. එයාගේ කොණ්ඩේ හරිම දිගයි. වත්තේ ලොකු මහත්තයා මේ කෙල්ලව බලහත්කාරයෙන් තමා කරගන්න හැදුවේ. ඒ කෙල්ල ඒ නින්දාව ඉවස ගන්න බැරුව අර නාගරාජ කන්ද උඩටම ගිහින් තමන්ගේ දිග කොණ්ඩෙන්ම ගහක එල්ලිලා දිවි නසාගත්ත මහත්තයෝ. එදා ඉඳන් ඒ කෙල්ලගේ ආත්මය නාමලේ අම්මා වෙලා තරුණ පිරිමි කන්දට එනකල් බලාගෙන ඉන්නවා. එයාගේ කොණ්ඩේ තමයි එයාගේ ආයුධය. ඒකෙන් තමයි එයා පලිගන්නේ. කසුන්ලා ඒ කතාව අහලා කොළඹ ආවා. ඒත්
ප්‍රශ්නේ එතනින් ඉවර වුණේ නැහැ. කොළඹට ආවට පස්සේ කසුන්ට රැට නිින්ද යන්නේ නැතුව ගියා. හැමදාම රැට එයාට හීනෙන් පේනවා දිග කොණ්ඩයක් තියෙන ගෑනු කෙනෙක් එයාගේ බෙල්ල වටේට කොණ්ඩය ඔතලා හිර කරනවා වගේ අඳුරු හීන පේන්න පටන් ගත්තා. සමහර දවස්වලට උදේ නැගිටිනකොට කසුන්ගේ බෙල්ල වටේට රතු වෙලා ඇඟිලි පාරවල් වගේ සලකුණු තිබුණා. එයා දවසින් දවස කෙට්ටු වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම කසුන් මානසිකව ඊටමත් පල්ලැහැ මට්ටමට වැටුණා. අවසානයේදී කෝවිලක පූජා වගේක් කරලා ආරක්ෂා නූලක් ගැට ගැහුවට පස්සේ තමයි ඒ කරදරේ ටිකින් ටික අඩු වෙලා ගියේ. ඒත් අදටත් අවුරුදු 10ක් ගිහිල්ලත් කසුන් කවදාවත් කඳවුරු බඳින්න යන්නේ නැහැ. හඳ පායපුරයක එළියට බහින්නත් කසුන් ඊටමත් බය වෙලා හිටියා. නාමලේ අම්මා කියන්නේ ඇත්තටම කවුද? ඒක හුදෙක් ජනප්‍රවාදයක්ද නැත්නම් අසරණ තරුණියකගේ පරිගැනීමේ අදෘශ්‍යමාන ශක්තියක්ද? ඒක අදටත් අභිරහසක්. ඒත් එක දෙයක් විශ්වාසයි. කසුන් සහ ඔහුගේ මිතුරන් එදා රාත්‍රියේ මුහුණ දුන්නේ මේ ලෝකයට අයත් නොවන අඳුරු බලගතු යමක් සමගයි.